සුබ අලකරයක් වේවා. මේ අරගල භූමියට මේ වෙනකොට ඇවිල්ලා නැති රටේ පුරවැසියන්ට කිසිදු පක්ෂ ભેදකින් තොරව අපි ආරාධනා කරනවා. ගෝඨාභය ගෝහෝ, සජිත් ගෝහෝ, මහින්ද ගෝහෝ, 225ම ගෝහෝ. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න මේ වෙනකොට තරුණ තරුණියෝ පෙළ ගැසලා ඉවරයි. මේ අරගල භූමියට මේ වෙනකොට ඇවිල්ලා නැති සියලුම පුරවැසියන්ට අපි ආරාධනා කර සිටිනවා. ඇවිල්ලා බලන්න. පොඩි ළමයා ඉඳලා මහල්ලා දක්වා මෙතන නියෝජනය කරනවා. මේ සෑම කෙනෙක්ම කියන්නේ මොකක්ද? මේ සෑම කෙනෙක්ම කියන්නේ මේ සිස්ටම් එක චේන්ජ් කරපල්ලා. උඹලා එක්කම එකතු වෙලා අපේ රටේ බදු සල්ලි ටික වට කරගෙන කාලා අපේ රට සම්පූර්ණයෙන්ම හිඟා කන තරට උඹලා පත් කරලා ඉවරයි. මේ අරගලය මේ අපට මේ තරුණ තරුණියන්ට එපා වෙනකන් උඹලා බලන් හිටියයි කියලා වැඩක් වෙන්නේ නැහැ කියලා මං කියනවා. අපිට එපා වෙන්නේ නැහැ. ගෝඨාභය ඇතුළු සියලු 225ට අපි කියනවා අවතාරණය කර සිටිනවා. අපිට මේ අරගලේ එපා වෙන්නේ නැහැ. කොපි සිස්ටම් එක චේන්ජ් කරන තුරු අපි මේ අරගලේ කිසිසේත්ම අතාරින්න සූදානම් නැහැ කියලා අපි කියනවා. අපි මේ අරගලේ දාලා යන්නේ නැහැ. අපිට මේ අරගලේ මග දාලා යන්නේ නෙමෙයි අපි ආවේ. මෙතන බක්ලකට එකට කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. චූටි ළමයාගේ ඉඳලා පොඩි ළමයාගේ ඉඳලා මහල්ලා දක්වා මෙතන එක්රැස් වෙලා සිටින්නේ 225 ගලවලා ඉවත් කරනවා විතරක් නෙමෙයි. මේ අරගල භූමිය තුලින් 225ක් අපි නිර්මාණය කරගන්නවා. 225ක් නිර්මාණය කරගෙන තොපි ඔක්කොම ගහලා පන්නනවා. ලැජ්ජ වෙන්න ඕනේ. මෙච්චර ජනතාවක් එකතු වෙලා තියෙද්දිත් තොපි පාර්ලිමේන්තුවේ පත් එක කනවා. තොපි තවමත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කුත්ති විදිනවා. ලැජ්ජ වෙන්න ඕනේ. ඉන්ටර්නැෂනලි මිනිස්සු අද බලාගෙන සිටිනවා මේ රටට වෙලා තිබෙන දේ. මේ රට 1948 ඉඳලා අර්ථක්‍රමයේ සැකසුවේ නැහැ. තොපි අපේ අම්මලා තාත්තව රැවටුවා. අපේ ආච්චිලා සීයලා රැවටුවා. ඒ පරම්පරාව ඉවරයි. දැන් මෙතන ඉන්නේ අපි රැවටන්න බෑ. He can't cheat Gota. I will tell you, nobody can cheat this generation. This is get up, stand up generation. මේ ජනරේෂන් එකට කවදාවත් මේක රවට්ටන්න බෑ. අපිව රවට්ටන්න බෑ Gota. අපිට හිත මේක එපා වෙයි කියලා අනිත් අපිට මේක එපා වෙයි කියලා අනිත් අපි මේ අරගලේ අතහරි කියලා බලාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දුරු තුඩුව දක්වා සිංහල දෙමළ මුස්ලිම් මෙලේ බාග සියලු ජාතීන් අපි කියනවා ආතලි සතේ කරපු ජාතික විමුක්තිය අරගලය කරන්න පෙළගැසෙමු. ජාතික විමුක්තිය අරගලය මේක එසේ මෙසේ අරගලයක් නෙමෙයි. මේ අරගලයට දේශපාලන අන්තර්ඥානය සම්බන්ධ විය යුතුයි. තරුණයන්ව දේශපාලනිකව සම්බන්ධ කළ යුතුයි. මේක අවිහිංසාවාදී සටනක්. මෙතන සිංහල පුරවැසියා ඉන්නවා, තමිල පුරවැසියා ඉන්නවා, මුස්ලිම් පුරවැසියා ඉන්නවා. තොපි බෙදලා පාලනය කරපු කාලේ ඉවරයි. අපි ඔක්කොම එකතු වෙලා බලමු. සිංහල දෙමළ මුස්ලිම් කලේ බාගා. සිංහල දෙමළ මුස්ලිම් කලේ බාගා. සියලු ජන කොටස් එකතු වෙලා ඉවරයි. Gota, thank you very much. Thank you very much because of your weak leadership. We are united. We are අවිල්ලා බලපල්ලා. අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ බත්පැකට් එකට නෙමෙයි. පොඩි ළමයා එකේ ගහගෙන ගෑස් පෝලිං හදලා තොපි මේ රටේ තිබෙන සල්ලි ටික කාපාසිනියන් කරලා තොපි ලෑස්ති වෙන්න ඕනේ වරප්‍රසාද නැතුව පාර්ලිමේන්තුව හදන්න. මේ අරගලය දියත් වෙන්න ඕනේ පාර්ලිමේන්තුව බවට පත් කරන්න. පොලිටිෂන් දෙපව් නෝ. ලෝ පොලිටිෂන් නෙමෙයි. මේක වෙනස් වෙන්න ඕනේ. ලෝ එක වෙනස් වෙන්න ඕනේ. කොන්ස්ටිටියුෂන් වෙනස් වෙන්න ඕනේ. ජනාධිපති පවාවරක් කරා. ජනාධිපති පවාවරක් කළොත් සියලු ජන කොටස් වලට අපි කෑ ගහලා කියනවා එකතු වෙන්න. මේ හඬ පටිය අහන්න. අරගලේ දෙසක සුබාමුට උරුතක් වේවා නෙමෙයි. සියලු දෙනාම කියපල්ලා. යන අරගලේ සුබ වේවා.
පැවැත්මක් give up කරන්න එපා. මේක අතරමැද දාලා යන්න එපා. මේකට සහභාගී නම් කේතුරු සුනිවේසිර දෙවොන්දින දක්වා ජනතාවට අපි ආරාධනා කරනවා. අපි ආරාධනා කරන්නේ ඇයි? මේක මේ පටන් ගත්ත ගන්න සම්පූර්ණයෙන්ම ගෝඨ ඇතුළු 225 බලය. කොපි සෙල්ලම් කරන්නේ වැරදි පරම්පරාව එක්ක. 1940 ගණන් වල ඉපදුන අපේ අම්මලා තාත්තලා කොපි අම්මුවේ රැවට්ටුවා. කොපි අම්මුවේ රැවට්ටුවා. අපි නැවතේ දේශපාලන අන්තර්ඥානය කොපිට මිස්යූස් කරන්න දෙන්නේ නැහැ. Politically, we will not let you cheat our innocent people. We will not allow you to cheat us. මේකේ අරගලේ අපි කරගෙන යන්න ඕනේ කොහොමද? මේ අරගලේ කරගෙන ජොන්ස්ටන් කරේ. ජොන්ස්ටන් ජනපද ගුණාගරෙන් අපේ බුද්ධිමතෙක් වරෙන්. අපේ බුද්ධිමතෙක් වරෙන්. දේශීය මිසිපා බලයන් කියලා යන්නේ අරගලයා. දේශීය මිසිපා රීප්ලේස් කරන්න ඕනේ. ඒ දේශීය මිසිපාම ජයග්‍රහණය කරන්න. සියලු ජනතාව පෙළගස්සන්න ඕනේ කියලා මම යෝජනා කරනවා මේ අරගලයට. මම කියනවා මේ අරගලයට සම්බන්ධ වෙන සියලු දෙනාටම මේ අරගලයට සම්බන්ධ සියලු දෙනාටම ඇවිල්ලා ඔබ්සර්ව් කරලා බලන්න. Come and observe what is going on. ඇවිල්ලා බලපල්ලා. මෙතන ඉන්න තරුණ තරුණියෝ සෑම කෙනෙක්ම එකතු වෙලා ඉන්නේ අදවතින්ම සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන්. මේක කිසිසේත්ම මග දාලා යන්න බෑ. මේක අපිට මග දාලා යන්න දැනට පීඩනය ඇති කරයි. උන් බලවැති ඥානක ශාස්ත්‍ර කියනවලු. ඥානක ශාස්ත්‍ර කියනවලු. එකතු වෙන ජනතාවගේ අසීමිත ඇති කරන්න. ඥානක පොල් ගන්නවා. විශ්වය බලාගෙන සිටිනවා. මේක සාපයක්. අහිංසක මිනිස්සු පොලික් වල අපේ අම්මලා තාත්තලා දුක් විඳිනවා. තොපි සැප විඳිනවා. Topi දේශීය 25 මේ රටෙන් තොලොංචි වෙලා මග බැරිලා පලයව. Topi සේරම පලයව. මේක දේශපාලන පෙරළියකට අපි අරගෙන යන්න ඕනේ සහෝදරයා. මේක සම්පූර්ණයෙන්ම මේ අරගලය අපි විද්‍යාත්මක අරගලයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. දේශපාලඥයන්ට ඕන විදිහට ශ්‍රී ලංකාවේ බැරි රට නිර්මාණය කරන තාක්කල් අපි මේ අරගලය අරගෙන යන්න ඕනේ. මේ අරගලේ මග නතර කරන්න බෑ කිසිම කෙනෙකුට. අපි මේ අරගලයට සම්බන්ධ වෙලා නැති තවමත් අපිව විනිශ්චය කරමින් ඉන්න. තවමත් අපිව විනිශ්චය කරමින් ඉන්න. පක්ෂ දේශපාලනයට ගතිකම් කරන සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. පිටින් ආණ්ඩුවක් හදන්න. මේ බලවේගය මුළුගන්වන්න. මේ බලවේගය ශක්තිමත් කරන්න. කොළඹට වරෙන්න. සියලු දෙනාම වරෙන්න. සහෝදරයා ඊට අනිත්‍ය වෙනකොට තව මේකට ජනගඟ එනවා. ලෝකෙ රටවල් 204ටම ફોකස් කරන විදියට සියලු බටහිර රටවල් වලට ફોකස් කරන විදියට ලෝකේ ලංකාවේ ජෝද අරගලයේ මේ සිදුවෙමින් පවතින්නේ. මේක සිස්ටම් චේන්ජ් එකකින් කරලා ඉවර කරේ නැත්නම් අපේ පොඩි ළමයින්ට අපේ දරුවන්ට කරන්නේ මහා අපරාධයක්. මේ සිස්ටම් අරගලය කරන අතරතුරේ ගෝඨයම මහින්ද පල 225ම පල අපි අලුත් 225ක් මේ රටට ගන්න ඕනේ. ඡන්ද පෙට්ටි පුරවන්න ඕනේ. වර්තමාන 225 පරාජය කරන්න තියෙන එකම මාර්ගය. බුද්ධිමතුන් 225ක් අපි රීප්ලේස් කරන්න ඕනේ. මුන් දන්නවා දැන් මේක අපිට එපා වෙනවා කියලා. මුන් දැන් දන්නවා ඔබ තව දවස් දෙක තුනක් යනකොට මේක give up කරනවා. ආහාර ප්‍රශ්න එනකොට අපේ පොකට් මනි ප්‍රශ්න එනකොට අපේ ආර්ථික ප්‍රශ්න එනකොට මේ වාස්සේ ඉන්න බෑ කියන එක උන් හදට දන්නවා කියලා මම කියනවා. ආන්නේ උපායශීලීත්වය උන්ගේ අපි අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන මොකද කරන්න ඕනේ? අපි මේ කොළඹ වහන්න ඕනේ. සියලු මාධ්‍යවේදීන් අපි කියනවා පන්තියත් එක්ක හිටගන්න. පෝලිං වල දුක් විඳිනවා. තොපි තමයි මේ අරගලේ නිර්මාණය කළේ. අපි අහිංසක මිනිස්සු බලවුන්. අපි කවුරුවත් මෙතන ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා නෑ බලවුන්. අපි ප්‍රජාතන්ත්‍රවාදී බලවුන්. තොපි අපිව පෝලිං වල තිබ්බා. අපේ වැඩි හිටියෝ රැවට්ටුවා. අපේ වැඩි හිටියන්ගේ සීරි මාංශේ හූරගෙන තොපි කෑවා.
අපි ඒ දෙස අවුරුදු 73ක් තිස්සේ බලාගෙන හිටියා. Enough is enough. Enough is enough. දැන් හොඳටම ඇති. දැන් ඉන්නේ වෙනස් ජෙනරේෂන් එකක්. දැන් ඉන්නේ නිදහස ගන්නකොට ඉඳපු ජෙනරේෂන් එක නෙමෙයි. දැන් ඉන්නේ 1950 කලවල ජෙනරේෂන් එක නෙමෙයි. දැන් ජාතිවාදී ප්‍රශ්න නිර්මාණය කරලා දැන් අපිව කොටවන්න බෑ. Muslim සහෝදරයෝ මෙතන ඉන්නවා. බෞද්ධ සහෝදරයෝ මෙතන ඉන්නවා. බෞද්ධ ජනතාව මෙතන ඉන්නවා. කතෝලික ජනතාව මෙතන ඉන්නවා. මම ටියුෂන් ගුරුවරයෙක්. අද මම මෙතනට අවිල්ලා තියන්නේ. I invite all the tuition teachers. Come and see the difference. Join us. We can bring a big change to Sri Lanka. Join us. Everybody must get up and stand up for the right. මේක අපිට කරන්න පුළුවන්. මේක අපි සම්පූර්ණයෙන් අපි මාධ්‍යවේදීන්ට කතා කරනවා. අපි මාධ්‍යවේදී සහෝදරයන්ට කියනවා ඔය පක්ෂවල ඉන්න නායකයන්ට මයික් එක අල්ලගෙන නතර කරපල්ලා. ඔය පක්ෂවල නායකයන්ට මයික් එක අල්ලගෙන නතර කරපල්ලා. නතර කරලා ඉවර වෙලා මේ අරගලයේ සම්පූර්ණයෙන් ජාතික විමුක්ති අරගලයේ බවට ටොරින්ටන් චතුරස්‍රයක් හදනකම් බලාගෙන හිටපු නමුත් ඒක ගලවලා විසික් කරලා මේ රටට සුදුසු දේශපාලන සංස්කෘතියක් බලා හදුවේ නැහැ. ඔබලා හදන්න නැතුව අපිට කොළඹට තොපි තෙල් ගෑන්න නැතුව තෙල් පෝලිං හදනකොට තොපේ ළමයි අපේ බොඩිසල්ලි හොරකම් කරලා පාර්ලිමේන්තුවේ කැම ටික කාලා අපේ සල්ලි වලින් අපි වාහන ටික අරගෙන තොපි සම්පූර්ණයෙන්ම අපේ රට හිඟන රටක් බවට පත් කරා. යකෝ බොලව මැණික්කුට නිදාගන්න හිඟන්නෝ අපි. මැණික්කුට නිදාගන්න හිඟන්නේ 65500ක භූමි ප්‍රමාණය. ගංගා 105ක 195කට ගලනවා. වැව් 30000කට යටිගෙන රට. නාසා ආයතනයේ පවා සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තියෙන පින්බිවන් බොලව මේක. මේ රට බේරගන්න වරෙව් ඉස්සරහට මැලේසියානු දෙනාටම අපි ආරාධනා කරනවා. දැන් අපි වරවට්ටන්න බෑ. මෙතනට ඇවිල්ලා බලපල්ලා ගෝඨාභය come and see. ඔයාට ගෙදර යන්න වෙනවා ගෝඨාභය. අපි වාගේ ස්තුති කරනවා වාගේ weak leadership එකට. අපි වාගේ leadership එකට අපි තෑග් කරනවා අයියේ. නැත්තම් මේ අරගලය සිද්ධ වෙන්නේ නෑ. බැරි වෙලාවකට ප්ලාස්ටර් එක ගහම එක කර හිටියා නම් අපි thank you කියනවා පෝලිං වලට අපේ අම්මලා තාත්තලාව දැම්මට. ඒ පෝලිං වලට දානකොට මේ තරුණයාට ඉන්න දරුවෝ ගියා. මේකේ ඉන්න සියලු දෙනාටම හම්බ කරගෙන පැත්තකට වෙලා කාලා බීලා ඉන්න පුළුවන් තොල්ල කෙල්ලෝ. තොපි අපේ පරම්පරාවට අප තිබ්බා. අපිව හංග කරන්න බෑ. මකලන් ආණ්ඩුකාරවරයා කියලා තියෙනවා. 1910 මකලන් ආණ්ඩුකාරවරයා කියලා තියෙනවා. මේ රටේ මිනිසුන්ට අහිංසක මිනිසුන්ට ඒ කාලේ ඉන්න මිනිසුන්ට දේශපාලන සර්වජන සම්බ බලය දෙන්න එපා. මේක පවුල් කීපයක් එකතු වෙලා පාලනය කරලා මේ අහිංසක ජනතාව සම්පූර්ණයෙන් පුරගෙන කරනවා. ඒක වුණාද නැද්ද? ඒක වෙනස් කළ යුතුද නැද්ද? පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ගෙදර යවන දේශපාලන සංස්කෘතිය නිර්මාණය කළ යුතුද නැද්ද? ඒක කරන්න සියලු පුරවැසියෝ අපි සංවිධානය කරගන්න ඕනේ. මේ අරගලය දවසින් දවස ජනතාව වැඩි වෙන අරගලය බවට Facebook එකේ මේක රස විඳ ඉන්න ජනතාවට අපි ආරාධනා කරනවා. අපි ආරාධනා කළා කියනවා ඇවිල්ලා බලන්න මේක මොකක්ද කරන්නේ කියලා. අපි කිසිම දේශපාලන පක්ෂයක් එක්ක ඇයි හොඳ නැහැ කියලා කියනවා. අපිට කිසිම දේශපාලන පක්ෂයක් මෙතන කාටවත් නැහැ. අපිට තියෙන මේ 225 කොපි ගෙදර ආරාධනා කරනවා. අපි දන්නවා මේ ඔක්කොම සල්ලි ගන්න හැටි. අපි ජනතාව අපි ගන්නවා අපි සල්ලි ඔක්කොම. අපි මේ ජනතාවගේ මහ ජන පුදල් කොල්ල කාලා ඔරකම් කරලා සීසල් වල තරකට ගබඩා කරලා තියෙන සල්ලි. අපේ සල්ලි අපි ඔක්කොම ගන්නවා බලාගෙන යමු. මේ අරගලය හරියට ලීක් කරපල්ලා සහෝදරයා. මේ අරගලය හරියට බුද්ධිමත්ව හරියට අනාගතේ දැකලා ඒට සිදුවීමට නියමිත සිදුවීම් දැකලා අනිත් වීමට නියමිත සිදුවීම් දැකලා ලබන සතිය වෙනකොට මම ප්ලෑන් කරලා කරන්න තියෙන සිදුවීම් දැකලා අපි සැලසුම් සාගතව මේ නායකත්වයේ ගන්න ඕනේ කියලා මම මේ සහෝදරවන්ට කියනවා. උඹලම නායකත්වයේ ගන්නilla. උඹලම මේ කාමත් එක නෑ මේ රටේ විප්ලවය ආකල්ප
බලයක් අවශ්‍යයි. මේක පස්සට යන්නේ නැහැ. සුබාලු තවුරුකම් දේවා නෙමෙයි. 2045 50 ළමයි කියනවා. 2022 හිටපු තරුණයන්ලා කළා. අපිට ඉන්න හිටින රටක් ඇදුවා. අපිට ඉන්න හිටින රටක් ඇදුවා. ලෝන් මාච්. මේක ලෝන් මාච්. අවසන් කරන තුරු තොපි බැලලා බුද්ධිමත් 225කට අපි මේ බලය අරන් දෙන තුරු තොපි බැලලා යන තුරු මේ අරගලේ අපි කරගෙන යන්න. මේ අරගලේ කිසිසේත්ම අපි මග නතර කරන්න සූදානම් නැහැ. සාකච්ඡා නෑ අපිට සාකච්ඡා. අතරමැද සමාදාන නෑ. තොපිට විලක්කාවක් කියලා මං කියන්නේ. තොපිට විලක්කාවක් කියලා මේ ආර්ථික කලාවට අපි දන්නවා. අයින්සක ජනතාව මේ පෝලිං වල මැරි වැටලා ගියොත් අපි දන්නවා. ඔය සුලෝභෝගී වාහන ටික ඔක්කොම විකුණනවා. ඔය සුලෝභෝගී වාහන ටික ඔක්කොම විකුණනවා. පාර්ලිමේන්තුවේ කන කෑම බීම ටික තොපි ගෙදරින් පත් එකක් අරන්ලා කාපියා. ඇයි කරන්න බැරි? කරන්නේ නෑ. ජනතාව දුක් විඳිනවල මුන් කැමති කියලා මං කියනවා. ජනතාව දුක් විඳිනවල කැමති 225ක් මේ ඉන්නේ. මුන්ට මනුස්සකමක් තියනවා නම් ඉතින් පපුවක් තියනවා නම් අද පොලිස් වල බලපෑව ගිහලා අපේ ආයිසක අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලා තොපේ යකකල් සංවරයක් දෙක සල්ලි දුන්නේ අපේ අම්මලා තාත්තලා බලන්න. තොපේ අම්මා ගෑනුගේ තොපේ නැතිවම දුන්නේ. තොපේ ඔක්කොටම සල්ලි දුන්නේ. සරප්පු පාරා දුන්නේ. තොපේ ජනතාව තොපේ පවුල් පන්සල් සේරම නඩත්තු කරුව බලව අපි අවුරුදු 73ක් පිස්සේ. අපි අවුරුදු 73ක් ගත තොපේ නඩත්තු කරන්. අපේ බදු සල්ලි තොපේ සූරකට කාලා. අද පරිප්පුගේ 500ක් කියන බලව. අද මිනිස්සු අන්තසලට පත්කරකට පත් වෙලා තියෙනවා. කම්මල ඉන්න සියලු දෙනාට අපි කියනවා. මේ වීඩියෝ එක අහන සියලු දෙනාට අපි කියනවා. ටියුෂන් එකේ ඉන්න සියලුම ගුරු මාත්‍යයෙන් මම ආරාධනා කරනවා. අවුරුදු 21ක් ටියුෂන් ක්ෂේත්‍රයට මොකද කඩේට I invite all the tuitions come and join us. ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ජනතාවට ශක්තියක් වෙන්න. මේක කවදාවත් අපි අතරමඟ දාලා යන්න එපා සහෝදරයා. අල්ලන්න මේ කැමරා එක. මේ දරුවා අතට අරගෙන මේ තාත්තා ඇවිල්ලා කොළ නිල් රතු නෙමෙයි. මේ දරුවා අතට අරගෙන අපේ අම්මලා තාත්තලා මේවට ආවේ නෑ. අයියේ මේ මිනිස්සුන්ව රැවට්ටුවා. මේ මිනිස්සුන්ව රැවට්ටුවා. මේ මිනිස්සුන්ගේ දේශපාලන අන්තර්ඥානය නෑ. මේ මිනිස්සුන්ගේ දේශපාලන බුද්ධිය නෑ. මේ මිනිස්සු දන්නේ නෑ මොකද මේ වෙන්නේ කියලා. මේ දරුවා අරගෙන මේ තාත්තා ඇවිල්ලා තියෙන්නේ මොකටද? දුක් එකක් කරන්නද? නෑ. මේ දරුවට නිදහසේ සතුටින් පිරුණු රටක් ඇතුලේ එල්ලමක් කරන්න බෑ මේ ජෙනරේෂන් එක. මේක විහිළුවට ගන්න එපා ඔබලා. මේක අපි පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට කියනවා. අපි 225ක් මෙහෙන් දලා ගන්නවා. මේකේන බුද්ධිමතුන් පෙරට වරලා. ඇවිල්ලා නායකත්වයේ ගනින්න. 225 යනකොට 225ක් එන්න ඕනේ නැද්ද? 225ක් එනකොට ඒක තමයි සොලියුෂන් එක. පොලිටිකල් සොලියුෂන් එකක් ඕනේ. 225 පයව. අලුත් 225 පාත් එක ගෙදරින් බැඳගෙන වරේ. වතුර බෝතලයක් ගෙදරින් අරන් යන්න ඕනේ. පාත් එක රාජ්‍ය සේවකයා අලයි හාල් මැස්සෝ පිටර ගෙඩිය දී දාගෙන වැඩපොළට අරන් ගිහලා බත් ගෙඩිය කාලා වතුර බෝතලේ බීලා ගෙදර එන්න පුළුවන් නම් මුන්ට කන්න මෙහෙම කන්න අවුරුදු 73ක් දැන් තොපි කෑවා. ලැජ්ජ වෙන්න ඕනේ අපේ බදු සල්ලි වලින්. අපේ බදු සල්ලි වලින් තොපි කාලා තියෙන්නේ. ලැජ්ජාවක් තියනවා නම් සියලු වරප්‍රසාදේ පාකිය පියව්. සියලු වරප්‍රසාදේ පාකිය පියව්. මේ ජනාධිපතිලේට මම යෝජනා කරන්නේ ටියුෂන් ගුරුවරයෙක් ඇවිල්ලා දැවිලා සහභාගී වෙලා ඔබට ශක්තියක් වෙලා මම මේ ආරාධනා කරන්න යෝජනා කරන්නේ මගෙනුත් මේකට දායකත්වය දෙන්නේ අම්මේ තාත්තේ අයියාගේ නංගී මල්ලී. දෙමළ ජනතාවනේ, මුස්ලිම් ජනතාවනේ, සිංහල ජනතාවනේ, සිංහල කතෝලික, සිංහල බෞද්ධ, මාක්ස්වාදී, සිංහල කොමියුනිස්ට්වාදී, සිංහල UMP, සිංහල ශ්‍රී ලංකා, සිංහල JVP, ඔක්කොම සිංහල ජනතාව ඇතුළු දෙමළ මුස්ලිම් නලේපාක අපි ඔක්කොටම ආමන්ත්‍රණය කරනවා 1948 සිදු නොවුණු ඒ ජාතික විමුක්ති අරගලය. ඔව් ඒ ජාතික විමුක්ති අරගලය 2022 එවරම නතර අපි කරගෙන යන්නේ. අපි ගලවලා ඉවත් කරනවා. වරින්දන් චතුරස්‍ය අපිට එපා.
කලේ සතේ ඉඳලා වෙච්ච ලොකු බිග් මිස්ටේක් එක ප්‍රතිඵලයක් මං කියනවා. මේක සරල අරගලයක් බවට පත් කරගන්න එපා. මේක පණිවිඩ දෙන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න එපා. මට පුළුවන් වෙලාවට ඇවිල්ලා මට හැකි උපරිමයෙන් මම මෙතන දායකත්වය දෙනවා. කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ අරගලය